අර එක තාත්තා කෙනෙක් බැංකු පොතේ රුපියල් 80000ක් ඉතුරු කළා. 80000ක්. ඒ තාත්තා තරුණ කාලේ ඒ ගෙවල් හදන්න, ඒ තාත්තගේ ගේ කාමර 5ක් සහිතව ගේ හදන්න තරුණ කාලේ සම්පූර්ණයෙන්ම වැය වෙලා තියෙන රුපියල් 100. කරන හැම පිනක් ළඟම අම්මා නිවනම පතන්න මම මේ පිනෙන් ඈතර වේවා කියලා. ඒකට ලැබිච්ච අවසාන chance එක මේ අවස්ථාවයි. අම්මා මහ නිවන් පතන්නත් ලැබිච්ච අවසාන අවස්ථාවයි මේ. මාළුවෙක් වෙලා ඉපදුනාට පස්සේ මතක තියාගන්න මේ පිරිමි ළමයි දැන් ඉන්න නෝනලා ලේසි නෑ. හිතන් ඉන්නවා නම් අම්මා වගේ කරයි නේද? කරයි සතියක්. සතියක් ඊට පස්සේ තේරෙයි නේ. එහින්දා තමන්ගේ වැඩ තමන්. ඒ නිසා තමන්ට බුදු ගුණ ගැන හොඳට දැනෙනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන ආදරේ සෙනෙහස හිත පිරීලා තියෙනවා නම් බුදු ගුණ අහන්න ආස නම් බුදුරජාණන් වහන්සේට ගෞරවයි නම් මැරෙන වෙලාවෙ මොකක් මතක් වෙයිද කියලා හිතන්නවත් එපා. දඩුවමට බය නම් වැරදි කරන්න එපා. වැරදි කියලා දැනම කරන වැරද්ද අත්වැරදීමක් නෙමෙයි. කොහොම සමාව ඉල්ලුවත් ඒ කැලල මකන්න බෑ. තව තවත් බොරුවෙන්ම ජීවත් වෙන්න උත්සාහ කරන අයට අවසානයේ ගොඩක් දුක්බර වෙනවා. කර්මයට බය නම් පව් කරන්න එපා. කොතන ගැලවුණත් හදවතට එකග වෙන්න බෑ. අවසාන මොහොත හොඳ පවුලක ඉපදෙනවා කියන එක කෙල්ලෙකුට ලැබෙන්නේ පෙරපිනකින්. හොඳ පවුලක ඉපදිලා හොඳ පවුලකට කසාද බඳින්න පුළුවන් වෙන්නේ පෙරපිනකින්. හොඳ පවුලකට කසාද බැඳලා හොඳ පුත්‍ර සම්පත්තියක් ලැබෙන්නේ පෙරපිනකින් කිව්වා. තමන්ගේ ස්වාමියා අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට පාපෝච්චාරණයක් කරන්න ඕනේ. මං අහුව මොකක්ද? දරුවෝ දෙන්නයි පුංචි කාලේ දරුවෝ දෙන්න ස්වාමියා නැති වුණා. හදිසිය අකාලේ මට කර කියා ගන්න කිසි දෙයක් නැහැ. මං වික්කේ මත්ද්‍රව්‍ය. ඒත් අම්මා කියනවා මං කසිප්පු වික්කේ. විකුණලා දරුවෝ දෙන්න උස්මහත් කළා. ඔබ ලොකු අමාරුවකින් බේරන්න මේ බණපද ටික කියන්නේ. විශේෂයෙන් තරුණ කොල්ලෝ කෙල්ලෝ. චෛත්‍ය වැඳ වැඳ නිලුම් මලක් තියෙනවා. ඒ මල ළඟම අනිත් එක්කෙනක් තියෙනවා. පතනවා. පහනක් දැල්ලනවා. එයත් අත අල්ලනවා. පතනවා.